ආයිබෝවන් කියල පිළිගන්නවා අදත් එස්සෙල් සඳරු ටෙක් යුටුබ් චැනලෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාලුවන මංගලගෙන තියෙන්නේ ඔයාලා ක්‍රිකට් ෆෑන් කෙනෙක් නම් ඔයාලාට දන්න ඇති මේ දවස T20 මැච්චනවා. ඉතින් වාලට පුළුවන් ඒ බලන්න ඉතින් බලන්න පුළුවන් ෆෝන්ගෙන් බලන්න පුළුවන් විදික් තම මාත් වීඩියෝකින් කතා කරන්න යන්නේ. ඉතින් ඔයාට මේකෙද කිසිම ප්‍රශ්නයන්න නැතුව මැච්චක බැලීමේ හැකියාව තියෙනවා ලයිව්. ඉතින් ඔයාල දන්න ඇති ෆේක්ස්බුක් YouTube බල මේ මැච්චක ලයු දෙන්න. ඉතිං ඒ නිසා ඔයාලට එක්කෝ බලන්නනම් ටීවකින් බලන්න පුළුවන් හරිද. ඉතින් පෝර්න්ගෙන් බලන්න පුළුවන් හොඳම ක්‍රමය තමා මඟද කියලා දෙන්න යන්නේ. ඉතිං ඔයාලට මේ ක්‍රමෙන් හොඳර මැච්චක බලාගන්න පුළුවන්. ඉතිං ඔයා දන්න ඇති අදත් මැච්චක තියෙනවා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියාවේ. ඉතින් ඒකත් මේකෙන් බලන්න පුළුවන්. ඉතිං හොල් කරන්න තියෙන පොඩිම පොඩි දෙයයි ඔයාට පුළුවන් හැබැයි වට පොඩි මුදලක් වැය වෙන රුපියල් 270ක්. ඉතිං ඒක ඔයාලා බෑන් කාඩ්වත් ක්‍රෙඩ් කාඩ් මොනවන් නැතුව රීලෝඩ් ඩැක්ගෙන රුපියල් 278යි. ඉති වාට පුළුවන් රුපියල් 285ක් නැත්තං 300ක් කියමුකු 300ක් වගේ රීලෝඩ් කරලා ඒක ඇක්ටව කරගන්න. ඉතිම කියලා දෙන්න කොහොමද ඇක්ටව කරගන්න කියලා ඔල ඉස්සල්ලා පලේස්ටෝ එකට යන්න පලේස්ටෝ ගිහිල්ලා ඩයිලොක් ප්ලේ කියල සර්ස් කරන්න මං පල්ල ඩිස්ිෂන්ගේ ලින්කේ දාතියන්න ඒ ඩයිලොක් ප්ලේ ඇ්ගේ ඔයාලා ඉස්සල්ලාම කරන්න ඕන කවුන්ටක් හදාගන්න. ඉතින් ම දැනටමත් කවුන්ටක් හදාතිය වට පුලන් ලේසි කවුන්ටක් හදාගන්න ඔයාලගේ පෝන් නම්බ එක දෙන්න. ඉතින් ඔයාලා ලොග්ගන්නේ කවුන්ට එක හදන්නේ පෝන් නම්බේගෙන පෝන් නම්බ එක දෙන්න. ඉතිං ඊට පසේ පෝර්න් නම්බර එකට වෙරිෆිකේෂන් කෝඩ්ඩයක් කෙනවා පට පුළුවන් වෙරිෆිකේෂන් කෝඩ් දලා ලේසින් කවුන්ටක් හදාගන්න. ඉතින් ඊට පස්සේ වාට කරන්න තියෙන්නේ ඒ හදපු එකකවුන්් එකට මේ වගේ ඉන්ටපෙස්ස ඇත්තම එන්නේ. ඉතින් වාට ආපුගම මේක බලන්ඩ බෑ ඔයාලගේ බැලන්ස ඇතියෙන රුපියල් 300ක් වගේ පෝර්න් එක. ඉතිං දෙස්තුන්සියක් කියන්න ඕම කැපෙනන්න එත්ත. ඉට පස්සේ වාට පුළුවන් මේ විදියට මේක වාට පේන ඇති උඩ බාය එකක් යනවා වට පේන ඇති මැච්චක T20 වර්ඩ් කප් එක තියෙන මෙතන. ඉතිං එතන එක පාර ටච් කරගන්න මේ උඩ බැනයකුඩ ඉට පස්සේ දැන් මාව කෙලින්ම ගෙනියන්නේ ඉන්ට පේස්සේට හරි. දැන් වාල එහෙම ගෙනියන්නෑ ඔයාලා මෙතනති අර වලගේ බැලන්ස එකත් තියෙනවනේ ඒ තියෙන බැලන්ස එක ඔයාලා මේක පර්චස් කරන්න නැතින් වාට කරන්න තියන්නේ ඒක උඩ එක පාරට ටච් කරලා ඔයාට එනවා බයි කියලා එකක්. ඉට පසේ බයි කියන එකින් 270ක් කියලනවා. ඉට පස්සේ ඇක්ටව් කියලා යටින් තියෙනවා රතු පාට බටන එක ඊට පස්සේ ඇක්ටව් කරගන්න පුළුවන්. ඉතින් ලේසින් ඇක්ටව් කරගන්න පුළුවන් එක හරි. ඊට පස්සේ ඇක්ටව් නහම වාට තියෙන මැච් ඒ 270ට මුලින්ම කියන්න ඕන මාසයක් සඳහා වලංගුයි හරිද. ඔයාලට මේ මාසේ ද අද දානවන මාසය දක්කා වැලිඩ්ඩෙන. ඉතිං තව දෙයක් කියන්න මේක වල බලද්දි ඩේට කැපෙන සම්භයත වැඩි හරි. ඉතිං එම තමා ඉතිං පොඩි ඩේට යනවා ටිකක් වැඩිපුර හරිද. ඉතිං ඊට පමතර වාඩ පුල අපේ මන් දාලයනම් ගරුපයක් ටෙලිග්‍රම් ගරුපයක් එක ජොයින්න මොනහරි ප්‍රශ්න කැටලු තිබොත් සහ මේක මේ වගේ බලන් පුළුවන් ක්‍රම ගැන අපි කතා කරමු. ඉති මේ ඔෆිසිියල් විදියක් ඉතිං T20 එක බලන්න හරි. ඉති මහිතන අද එන වීඩියෝ වලට වැදගත් නැති කියලා චනලක සබස්්‍රප් කල නැතන් දැම සබස්්‍රප් කරන්න බෙල් නොටිකේෂනත් ඔවල් දාල්දයන මේ වගේ වීඩියස් බලන්න.